ගං වතුරත් එක්ක වැඩි වෙන මීඋනෙන් ඔයාගේ ජීවිතය බේරගන්නේ කොහොමද? ගං වතුරේවා බැහැලා ඇවිදිනකොට ඔයාගේ හමේ තියෙන හීරුම් තුවාල, කැපුම් තුවාල වලින් ලෙප්ටොස්පයිරා කියන බැක්ටීරියාව ඔයාගේ ඇඟට ඇතුල් වෙලා මීඋන හැදෙන්න පුළුවන්. මීයන්ගේ ඇඟේ ඉන්න ලෙප්ටොස්පයිරා බැක්ටීරියාව මීයන්ගේ මුත්‍රා එක්ක පරිසරයට නිදහස් වෙනවා. ඉතින් මීයන්ගේ මුත්‍රා වලින් අපවිත්‍ර වෙලා තියෙන වතුර, තෙත පස් හරි මඩ හරි තියෙන තැන්, ඒ වගේම කුඹුරු වගේ තැන්වල මේ මීඋන හදන බැක්ටීරියාව ඉන්නවා. ගං වතුර කියන්නේ එහෙම තැනක්. ඉතින් ඔයාට මීඋන හැදුනොත් වෙවුලලා සීදලා අරගෙන උණ හැදෙන්න පුළුවන්. පස්පිඩු වේදනාව, ඇස් රතු වීම, ඔළුව සහ බඩේ වේදනාව ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ රෝග ලක්ෂණ තියෙනවා නම් පුළුවන් ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර ගන්න. එහෙම නැති වුණොත් වකුගඩු, අක්මාව, පෙනහළු සහ මොළයට බලපාන බරපතල සංකූලතා ඇති වෙන්න පුළුවන්. මීඋන හැදෙන එක බලක්ව ගන්නේ කොහොමද? විනෝදයට ගං වතුර බැහැලා පීනන්න, ඇවිදින්න, පාරු පදින්න යන්න එපා. ඔයාට ගං වතුර බැහැලා ඇවිදින්නම සිද්ධ වුණොත් ගං වතුරට නිරාවරණය වෙච්ච කොටසේ හැම සබන් දාලා හොඳට හොදන්න. ඔයාගේ කකුලේ තුවාල තියෙනවා නම් කොහෙත්ම ගං වතුරට බහින්න යන්න එපා. මොකද ඔයාගේ ඇඟේ තියෙන පුංචි සීරින් තුවාලකින් වුණත් මීඋන රෝගකාරක බැක්ටීරියාවට ඔයාගේ ඇඟට ඇතුල් වෙන්න පුළුවන්. ගොවිතැන් කරන අය, ගං වතුරෙන් නැටවුණු තැන් පිරිසිදු කරන අය වගේ මීඋන හැදෙන්න වැඩි අවදානමක් තියෙන අයට ඔයාගේ ප්‍රදේශයේ MOH ඔෆිස් එකෙන් ඩොක්සිසයික්ලින් කියන බෙහෙත අරගන්න පුළුවන්. MOH කාර්යාලයේ උපදෙස් අනුව මේ බෙහෙත ගත්තොත් මීඋන හැදෙන එක වළක්වා ගන්න පුළුවන්. මීඋන රෝගය හැදෙන එක වළක්වා ගන්න මේ පණිවිඩය හැමෝටම ෂෙයා කරන එක ඔයාලගේ වගකීමක්. මීට අමතරව ඔයාලට තියෙන සෞඛ්‍ය ගැටලු මේ වීඩියෝ එකට කමෙන්ට් කරන්න.